තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආදරණීය හිතවතුනි, සංකල්පයක් වුණා අපගේ මෙහෙවරක් උදෙසා අතහිත දෙන්න. රෝදපුටුවකට තනි වූ හසලක ක්‍රිෂාන්තගේ නිවස සාදා ගැනීම පිණිස අයිමෝ සයිබාවකාශයේ තුලින් තෝරාගත් සහ අපි එකතු කරගත් උත්තරීතර දහම් මම්මාවත ගමන් ගන්නා වූ ආදරණීය ඔබ ලබා දුන්නා වූ දායකත්වයෙන් අපි මේ වෙන විට ඔහුගේ නිවස සාදා හමාරයි. ඒ සඳහා දායකත්වය ලබා දුන් සෙවිලි කිරීම සඳහා සීට් ලබා දීම සඳහා දෙහිඅත්ත කණ්ඩිය සිරිපුර ගැම්ම සෙවනේ සියලු දෙනා එකතු වෙලා ඒ සීට් ටික අරගෙන දුන්නා. ඒ අතරින් ආධාර උපකාර ලබා දුන් අයගේ නම් වශයෙන් අපි සඳහන් කළොත් ඕනර් මහත්මයා වන කුමාර, ඒ වගේම සෙව්වන්දි, නිල්මි, සිවන්ත, සංජු, බ්ලැක්, එච්.එම්, කවිස්ක, රංජා, දිල්, රසිකා, සිතුම්, දිල්රුක්සි, සාලින්ද, වර්ෂා යන සියලු දෙනාගේ ආධාර උපකාර ඇතිව එම වහලේ සෙවිලි කිරීම පිණිස අපි සීට් ටික ලබා ගන්නට යෙදුණා. ඒ වගේම තමයි එම නිවසේ බිත්ති තව ටිකක් අපට නංවා ගන්න අවස්ථාවක් තිබ්බා. ඒ සඳහා දායකත්වය ලබා දුන්නා යුක්තිය සහ මයිලයිෆ් ඒ යන දෙපළ ඒ සඳහා දායකත්වය මාහට ලබා දී තිබුණා. කළුතර ගැම්ම ආදරණීය රසී ඇතුළු කණ්ඩායම දායකත්වය ලබා දී තිබුණා. ඒ වගේම කුසුම අක්කා ආදරණීය ඇය මේ සඳහා දායකත්වය ලබා දී තිබ්බා. ඒ වගේම තමයි රේණුකා දමයන්ති පොළොන්නරුව ගැම්ම නිවහනෙන් දායකත්වය ලබා දී තිබ්බා. රංජිනී අක්කා ඒ සඳහා දායකත්වය ලබා දී තිබුණා. ඒ වගේ තමයි කරුණාවති අම්මා ආධාර උපකාර ලබා දී තිබ්බා. ඒ වගේම තමයි සුද්ධි අක්කා, ධම්මිකා අක්කා අපි දන්නා කියන ඔය කිව් කරුණු කාරණා නම් සඳහන් කර සියලු දෙනා මේ නිවස සකසා ගැනීම පිණිස දායකත්වය ලබා දී තිබුණා. ඉතින් එහි ලබා දුන්නා වූ ආධාර උපකාර ඇතිව එම නිවසේ වැඩ කටයුතු නිමා කරනවා සමගම අපට තවත් දුකට දුප්පත්තාවයකින් පෙළෙන තවත් රෝදපුටුවකට තනි වූ කෙනෙක් අපට හමු වුණා. එයා ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කළා තිබ්බා අපට පුළුවන් නම් උදව්වක් කරන්න කියලා. අනිවාර්යයෙන්ම එයාටත් අපි ඒ ඉතිරි වෙච්ච මුදලකින් පුංචි දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ඒ වගේම තමයි තවත් දුගී දුප්පත් අසරණයින් හට පිහිටවීමේ උත්තරීතර චේතනාවෙන් අපි දැහැමි සිටිවිලි එකතු කර ගනිමින් මේ කරන්නා වූ පින්කම් බල මහිමෙන් ඔබලාට ජාති ජරා ව්‍යාධි මරණ සදාකාලික සැප ඇත්තා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවී සැනසී වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමාමා නිර්වාණ සාන්තිය කරා යන්නට ඔබ මේ ලබා දුන්නා වූ දායකත්වය බෙහෙවින්ම අගය කරමින් පින් ප්‍රාර්ථනා කරන අතර ඔබලාගේ සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා, කම්කටොළු බාධක නිවේවා. හැමදාම සතුටින් කාලය ගෙවන්න තවත් මෙවැනි පින්කම් වලට දායකත්වය ලබා දී මෙවැනි මහඟු පින්කම් වල නියැලෙන්නට ඔබලා සියලු දෙනාටම සිත සාන්තිය සැනසෙල්ල උදා වේවා කියා හදවතින් ප්‍රාර්ථනා එකතු කරන්නම්. ඒ වගේම ආදරණීය තවත් අසන්නතාවයකට පත් වෙච්ච එදිනදා කුලියකින් කාලය ගෙවන තවත් අපට දුප්පත් පවුලක් හමු වුණා. මේ මුදලින් මේ ලබා දුන්නා වූ ආධාර උපකාර වලින් ඉතිරි වූ මුදලෙන් අපි ඒ පවුලටත් දායකත්වය ලබා දුන්නා. එතනදී සඳහන් කරන්නට ඕනේ බ්ලොග්ගල් 250ක් එම මේ රූපගත වෙන පවුල වෙනුවෙන් අපි ලබා දුන්නා. ඒ වගේම තමයි ආදරණීය ධම්මිකා අම්මා ඇය විසින් බිම සිමෙන්ති ටික දාගන්න අවශ්‍ය ආධාර උපකාර ඒ මුදල් ටික ලබා දුන්නා. ඉතින් මේ සඳහන් වෙන්නේ ඒ ඔබ දකින පින්තූර රාමු ටික ඒ පවුල වෙනුවෙන් අපි දායකත්වය ලබා දුන්න අතර එතනින් අපට මේ එකතු වූ මුදලෙන් අපි කළ හැකි සියලු පින්කම් මේ වෙනකොට කරහමාරයි. ඉතින් අපි ඕගොල්ලන්ට ආරයුම් කරනවා අපි තවත් හැම පින්කම් උදෙසා වැඩ කටයුතු කරමින් පවතිනවා. කෙනෙකුට බලහත්කාරකම් කිරීමක් නැහැ. සිය කැමැත්තෙන් තමන් ලබා දෙන්නා වූ ආධාර උපකාර විනිවිද භාවයකින් ඔබට ඒ කරන පින්කම් පිළිබඳ දැනුවත් කරමින් මේ වැඩ කටයුතු කරන යන බව කරුණාවෙන් සැලකිය යුතුයි. ඉතින් ඔබටත් පුළුවන් අපි මීළඟ
අරමුණක් කරගෙන තිබෙනවා. විපාසිත මිනිසුන්ට සම්පිපාසාව නිවීම පිණිස ජලය හිඟතාවයකින් පසුවෙන පවුල් 26ක් පසුවෙන අතර ඔවුන්ට නල් නිදක් සකසා ජලය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවර හැටියට. එහි දායකත්වය ඔබටත් ලබා දෙන්න පුළුවන් කියන උත්තරීතර මතකය මේ අවස්ථාවේ ඔබට සිහිපත් කරමින් තවත් මෙවැනි මෙහෙවරක් කරන්නට මා IMO සයිබ අවකාශයෙන් තුල ලද දායාද ඔබ මාහට කළ හැක්කේ ඔබ මේ පින්කම වෙත පැමිණීම පමණයි. මාහට වත් පොසත්කමකින් යුත් නොමැතිවත් ඔබගේ ධන මුදල් යට කරමින් ඒ නිසියාකාරව යොදා ඔබගේ දැහැමි ජීවිතයට පින්කම් එකතු කරන්නට මම මාවත් කියා දෙන්න මට හැකි වේ. නමුත් වත්කමකින් නොහැකි වුණත් ඔබලා මගේ වත්කම වූ අතර මෙවැනි උත්තරීතර පින්කම් නැවත නැවතත් කරන්න ඔබලා සියලු දෙනාට සිත සාන්තිය සැනසෙල්ල ඒකාන්තයෙන් උදා වෙන්න කියා හදවතින් ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩ කටයුත්තේ සමාරම්භයේ වශයෙන් මේ අයට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙසේ ආරම්භමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.